පාළු අම්බරයේ තේ තුන්නක් ඇඳිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා පාළු Very nice. I still can't believe that shit. Yes. පාට ගෑවිකසේ පාළුව සැඟව කියා සීතලෙන් මිරිකි උදාවුණු මේ අරුණේ පාළුවෝ මාදේ කවුරුද තනිමැකුවේ Hello guys, welcome back to my YouTube channel. ගාලයන් යන්නේ ගාලයන් කායගෙන නෙමේ ගාලයන් අපි යාළු සෙට් එකත් එක්ක බස් එකක. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා පෙටාවලින් තමයි ගාලයන් පිටත් වෙන්නේ. හැබැයි ඔක්කොමලා නෙමේ භාගයක් පෙටාවලින් යනවා. අනිත් කට්ටිය අපි මගින් ගන්නවා. දැන් අපි පිටත් වෙන්නයි හදන්නේ. මගින් අපි ඉතුරු කට්ටිය ගන්න තමයි මේ යන්නේ. දමසිකට thank you කියන. Thank you. Sadu. අරයි රතර යන්නේ කොහොමද? ආවට පස්සේ ඉන්න මට හුදේ. ඔය ටිකේ හතර ගමු. දැනින් පටන් ගන්නවා. අනේ බලන්න. ඔකේ පාලේ අපේ බඩයක් කාරනවා. අපේ ගමන පටන් ගත්තේ නම් මුලින්ම දඩේකින්. පොලිසිය නැවතුවා අපේ බස් එක. හැබැයි අවුලක් වුණේ අපි ආයේ ගමන පිටත් වුණා. අපි අනිත් කට්ටිය ඔක්කොම මගින් අරගෙන දැන් මේ ඔක්කොම එකට ගාල්ලට යන ගමන් ඉන්නේ. ළමයි අපි ට්‍රිප් එක අපි ට්‍රිප් එක ආවා. Very nice. I still can't believe that shit. Yes. කටින් ප්ලෑන් කරපු ට්‍රිප් එකක් ඇත්තටම ආවා. ගැටේ මිනිමාලා මාදුකන්ගේ ටුවර් එක යන්න අපි ඉස්ලාම් බෝඩ් දෙකක් අරගෙන තිබ්බා. ඒත් බෝඩ් දෙකක යන්න තරම් අපේ ට්‍රිප් එක අන්තිම වෙද්දි ඔක්කොමලා ආවේ නෑ. අන්තිමට ඉතුරුනේ 15ක් 16ක් වගේ කට්ටියක් නිසා පහල තියෙනවා කියලා ගන්න පුළුවන් පර්මනන්ට් ගන්න ගුහාවල ඉනවන මඩත් එක්ක අල්ලගෙන අය. These are life jackets, okay? ආඩ විස්තරයක් ඕනේ නැහැ නේ අපි දැන් මාදිකගේ යන්න හදන රයිඩ් එක. දැන් තුනකලවත් වෙනවා මෙයාලට කිව්වද මල්ලි? ෆිසියෝതെරපි එකේ විතරක් අමතරව ගෙවලා යන්න පුළුවන් කැමතියට විතරක් යාළු වෙනට 15ක් දෙනවා. එකිනෙකින් 300 ගාන ගන්නවා. කිමුල් පැටිය පෙන්න නැහැ ඉන්නවා. කැමති අය විතරක් ඕන නම් එක බලන්න. යාර කියනවා. පැටිය ඉතර වල ගෙවිස් කරන්න දෙන්නේ. ඕන ෆුඩ් ජූස් එහෙම බිව්වොත් ඒක වල කැමති. යන්නේ. බයි කියන්න. බයි කියන්නේ කොට ගහගෙන අපිට යන්න කලින් මේ හැමදේම නවත්තන තැන් මොනවද තියෙන්නේ හැමදේම පොඩි ඉන්ටරැක්ෂන් එකක් දීලා තමයි අපි බෝට් රයිඩ් එක යන්න පටන් ගත්තේ. අපිට බෝට් රයිඩ් එක යන්න හරියටම ගියා පැය 2යි විනාඩි 45ක් වගේ. කොහොමත් පැය 2කට වඩා බෝට් රයිඩ් එක යන්න තියෙනවා. ඊට වඩා අඩු වෙන්නේ නැහැ. අපි තැන් 3ක වගේ නැවතුවා. ඊට වඩා තැන් තියෙනවා. තව කිඹුල් පැටව් බලන්න යලවත ගන්න වගේ තැනකුත් තියෙනවා. අපි එතනට ගියේ නෑ. දැන් බලාගෙන ඉන්න අපි කී කොහෙද කියලා මම ඔයාලට පෙන්නනවා. බෝට් රයිඩ් එක යන ගමන් ඉන්නේ. ගගේ තියෙන පොඩිම දූපත. මේක ඇතුලේ දේවල්. මේක ඇතුලේ තියෙන
මේ තියෙන්නේ මාදු ගඟේ තියෙන පොඩිම දූපත. මේකට කියන්නේ සතපහේ දූපත කියලා. මේකට සතපහේ දූපත කියලා කියන්නේ මේක ඉස්සර තිබිලා තියෙන හැඩේ සතපහක වගේ තිබිලා තියෙන්නේ. ඒක නිසායි මේකට තව හේතුවක් තියෙනවා මේකට සතපහ කියලා තියෙන්නේ. ඔය දේවාලේ හදන්න මේකට වැය වෙලා තියෙන්නේ සතපහයි. එන්න ඒක නිසා තමයි මේකට සතපහේ දූපත කියලා නම හැදලා තියෙන්නේ. කොත්දුව රජමහා විහාරයට ඇවිල්ලා ඉන්නේ. එක මලක් ගන්න. මල් බෙදෙනා. අපි ඊළඟට යනවා තවත් දූපතකට කුරුළු තලනවා බලන්න. පොත් අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි කෝර වලට පාවිච්චි කරන්නේ. අපි මේ විදිහට සූර්ය මේක අයින් කරගන්නවා. ලෝකෙම හොඳම කුරුළු වලට තේරලා තියෙන ලංකාවේ කුරුළු තමයි අපේ මේ අපි මිස්ටර් කොහෙද? කොළඹ. ඊට පස්සේ යාළුවා අපිට දුන්න සිනමන් ටී එකක්. ඒක සීනි නැහැ. ඒත් යාළුවා කිව්වා ඒක ගොඩක් හොඳයි. බර අඩු වෙන්න, දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, ඒ වගේ දේවල් වලට මේ සිනමන් ටී බොනවා නම් ගොඩක් හොඳයි කියලා. ඒ වගේම යාළුවා තව ඉතින් කුරුඳු වලින් තෙල් ජාති හදනවා. අපි දෙන්නේ ගොඩක් අසනීප වෙලා තමයි මේ ට්‍රිප් එක ආවේ. යාළුවා අසනීපෙන් හිටිය නිසා එතනින් අංකල් ඒකේ තෙල් පොඩ්ඩක් අරගෙන යාළුවාගේ ඔළුවේ ගෑවා. ඉතින් මේ දෙන්න කිව්වා ටික වෙලාවක් ගියාට පස්සේ ඇත්තට මේ දෙන්නගේ ඔළුව කැක්කුම ටිකක් අඩු වුණා කියලා ඒ තෙල් එකට. ඉතින් ඒක ඇත්තටම හොඳයි. fish therapy. එයා ඒ හොඳ තෙරපි එක ගත්ත විදිය තමයි දැන් ඔයාලා බලන්න යන්නේ. අපේ බෝට් සෆාරි එකේ අන්තිම ස්ටොප් එකේ උනේ ෆිෂ් තෙරපි එක. අපි ඔක්කොම මේක කරේ නෑ. 6 දෙනා මේක කරේ. මොකද එයාලා සමහර කට්ටිය කැමති වුණේ නෑ. සමහර කට්ටියට උනවා තිබ්බ ඉක්මනට නාන්න යන්න. අපි 6 දෙනා වුණත් හැමෝම වතුරට කකුල දාන් හිටියේ නෑ. මම තවත් දෙන්නෙක්ගේ විතරයි හරියටම කකුල දාන් හිටියේ. අනිත් කට්ටියට කිචි කැවනා කියලා එයාලා දාන් හිටියේ නෑ. බෝරුවට කකුල වතුරට දානවා, ආය ගන්නවා, වතුරට දානවා, ආය ගන්නවා විතර. ෆිෂ් තෙරපි කරන්න වෙලා මේ ළමයි බය කෑ ගහනවා. ඕ බය හිතනවා. මේ ළමයි කෑ ගහනවා මේ තේන. ෆිෂ් තෙරපි කරන්නේ ඒක පුරුදුනම හරි. ඔව් ඒක නම් පුරුදුනම හරි තියන්. ඉන්නේ මානව පුරුදුනම හරි. ඉමානේ කකුල සුදු විනේ එනවා ඉක්මනට පට ගන්න. මාළුවා තමයි. ඔබලකින් ඉමෙනා විට දින උතුම් සිහිනයක් වේලා ඔබ කිව්ක පොල්වියනේ ඔබ නැගූ හසරන් මතකයක් වේලා ප්‍රියාවී ඔබ
සිහිනයෙන් ලක්වී සිපගමන සරසවී ඔබ අලිත් සඟවේවී ප්‍රියාවී. අපි ඊට පස්සේ ගියේ තල්පේ බීච් එකට. එතන මුකුත් වීඩියෝ නැහැ. ඊට පස්සේ තල්පේ බීච් එකෙන් කට්ටිය ඔක්කොම නාලා ඊට පස්සේ ඔක්කොමලා ආවේ ගෝල්ෆ් ෆෝර්ට් එකට. අපි එද්දී ගෝල්ෆ් ෆෝර්ට් එකට ගොඩක් හපස් වුණා. 5-4 වගේ වුණා. අපිට ඕනෝනේ සන්සෙට් එක බලන්න. තාම මේකප් ආටිස්ට් කොහෙ ගියත් බැලුවත් කාව හරි මේකප් කරන එක තමයි කරන්නේ. අයිලයිනර් ගන්න ලස්සන. දැන් අපි ආවේ ගෝල්ෆ් ෆෝර්ට් එකට. ගෝල්ෆ් ෆෝර්ට් එකේ සන්සෙට් එක ගාලුකොට ගෝල්ෆ් ෆෝර්ට්. අපි එතකොට ආවේ මේ ළමයි අපසට තියෙන මාළු ලස්සන වයිබ් එක. ඔයාලට පෙන්නන්නද? අපිට මගදී කෙනෙක් හම්බුණා. පව් මෙතන වැටිලා හිටියේ. හොඳටම බඩගිනේ. මෙයාලා කන්න යන්නේ නැහැ නේ. බලන්න ෆොටෝස් එක අපිට බඩගිනේ. බඩගිනේ. අනේ ඒක හරියට කාලා නැහැ. තාම කාලා නැහැ. ගෝල්ෆ් ෆෝර්ට් එකට වෙලා ඉන්නේ. ගෝල්ෆ් ෆෝර්ට් එක මාළු ලස්සනයි හොස්පිටලි. කියන්නේ ගෝල්ෆ් ෆෝර්ට් එක ගැන කොහොමද ලස්සනයි. අපි ඊට පස්සේ එතනින් පස්සේ සන්සෙට් එක බලලා ඊට පස්සේ අපි බැරිස්ටා එකට ආවා මොන හරි බොන්න. ඊට පස්සේ බීලා ඉවර වෙලා අපි හැමම ආයේ කොළඹ යන්න විටත් වෙනවා. ඉතින් අදට vlog එක එච්චරයි. අපේ ගෝල් ට්‍රිප් එක එච්චරයි. අපි ගෝල් ෆෝර්ට් වල ඇවිද්දා, මාතුගංගේ ගියා, තල්පේ බීච් එකේ නැවා. ඉතින් ඒ වගේ තවත් ලස්සන vlog එකක් බලන්න ඕන නම් ඔයාලා කරන්න ඕනේ මාව subscribe කරලා තියාගන්න. තවත් ලස්සන vlog අරගෙන මං ඉස්සරහට එනවා. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම. bye. ඔබලගින් නිවෙනා විටදීම උදුදුන්නු ඔලුහුම් සිහිනයක් වේලා ඔබ දෙක පොල් වියලීලා ඔබ නැගූ හසරන් මතකයක් වේලා ප්‍රියාවී ඔබ සිහිනයෙන් ලක්වී සිපගමන සරසවී ඔබ අලිත් සඟවේවී ප්‍රියාවී ඔබ සිහිනයෙන් ලක්වී අතගන්න සරසවී ඔබ අලිත් සඟවේවී